ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමදෙනාවම ඉසුරුජේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකත් ඇත්තටම share market එක සම්බන්ධ වීඩියෝ එකක්. මුලින්ම කියන්න ඕනේ මේක buy and sell recommendation එකක් නෙමෙයි. මමත් pick කරන shares වලින් මගේ knowledge එක හැටියට ඔයාලට බලලා invest කරන්න තමයි මේක කියන්නේ. ඉතින් අද කතා කරන්න ෂෙයා කරනවා CW Mackey. මේක ඇත්තටම පරණ කම්පැනියක්. අවුරුදු 120ක් විතර පරණයි. ඒ වගේම හොඳට ඩයිවර්සිෆයි වෙච්ච කම්පැනියක්. ඉතින් මේගොල්ලෝ ගත්තොත් මේගොල්ලොන්ගේ ගොඩක් ලොකු රේන්ජ් එකක් තියෙනවා. මේගොල්ලෝ ප්‍රොඩක්ට්ස් කරනවා වගේම මේගොල්ලෝ එක්ස්පෝර්ට් මාකට් එකකට ටච් කරලා තියෙනවා. ඉතින් ගොඩක් ඔයා දන්නවා ඉතින් කැලණි වැලි කැනරිස් කියන කම්පැනියත් මේ CW Mackey එක යට තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ටිකක් ලොකු සහ හොඳ කම්පැනි එකක් තමයි මේ CW Mackey කියන්නේ. ඉතින් මෙතනින් සෙක්ටර් වයිස් ගත්තොත් මේගොල්ලෝ ගොඩක්ම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පැත්තට ඉන්නවා. ඊට පස්සේ කන්සියුමර් ප්‍රොඩක්ට්ස් කරනවා. ඒ වගේම රබර් කොකනට් ඇන්ඩ් ඔය ස්පයිසස් වගේ ඒවා මේගොල්ලෝ එක්ස්පෝර්ට් කරනවා. ඉතින් අර මම කිව්වාගේ ගොඩක් හොඳට ඩයිවර්සිෆයි වෙච්ච කම්පැනියක්. විශේෂම ටිකක් ගත්තොත් මේ කම්පැනිය දැන්ට මේක ට්‍රේඩ් වෙනවා සාමාන්‍යයෙන්. මේ කම්පැනි සාමාන්‍යයෙන් දැන්ට රුපියල් 128 130 රේන්ජ් එකේ ට්‍රේඩ් වෙනවා. ඉතින් මේ කම්පැනිය මාත් ටිකක් කල්ලි නම් බලන කම්පැනියක්. සාමාන්‍යයෙන් මේක රුපියල් 70 ගණන් වගේ ඉඳලා 2001 ඒ වගේ අවුරුදු වල 70 ගණන් වගේ ඉඳලා මේක දැන් ටික මේක අප් වෙලා දැන් 130 රේන්ජ් එකටම ඇවිල්ලා. ඉතින් මේක ගත්තොත් මේක 10 year summary එකකින් ඔයාලට පේනවා මේක කම්පැනිය කන්ටිනියස්ලි ඒගොල්ලන්ගේ රෙවෙනියු එක ග්‍රෝ වෙගෙන එනවා. ඉතින් ඒ වගේම මෙතනින් පේනවා ඔයාලට මේගොල්ලන්ගේ ඇසෙට් ගත්තොත් එහෙම ඒකත් ටික මේ ග්‍රෝ වෙගෙන වැඩි පැත්තට තමයි එන්නේ. ඉතින් අපිට මේකෙන් පේනවා මේ කම්පැනිය හොඳට perform කරනවා වගේම හොඳට grow වෙන කම්පැනියක් කියලා. ඉතින් මේක හොඳට establish වෙච්ච කම්පැනියක්. අවුරුදු 120ක් තිස්සේ මේක ව්‍යාපාර කරනවා. ඉතින් මෙතනින් ගත්තත් එහෙම ආඩ පේනවා මෙතන net asset value එකත් ටික වැඩිලා 114ක් වෙනකන් වෙලා තියෙනවා. ඉතින් හොඳ net asset එකක්. ඉතින් මේ මෙතන market share එක ආඩ පේනවා මේ 2025 3.30 වෙද්දී 108යි තිබිලා තියෙන්නේ. ඉතින් ඒතර අද වෙනකොට 130ක් කියන. ඒතර ඔයාලට මේ report එක බලුවම පේනවා මේකේ කියන්නේ market එකේ value එක ඒ කියන්නේ share එක වටිනාකම අප් එකගෙන යන විදිහ. ඉතින් මේක ඇත්තටම අපිට buy කරන්න හොඳ share එකක් කියලා මම හිතනවා. මොකද මේකේ මේ තියෙන values සහ මේකේ revenue ගත්තාම ඊටාම හොඳ තැනක තියෙනවා. ඉතින් ඊට අමතරව ගත්තොත් මේ කම්පැනියේ වැදගත්ම දෙයක් තමයි මේගොල්ලෝ ඩිවිඩන්ඩ් එක ඒ කියන්නේ කන්ටිනියස්ලි ඩිවිඩන්ඩ් ගෙවනවා. සාමාන්‍ය 2024 ගත්තත් එහෙම රුපියල් 8ක් වගේ ඩිවිඩන්ඩ් එකක් ගෙවුවා. කියන්නේ 2025 අවුරුද්දෙත් රුපියල් 8ක් වගේ ඊටු අවුරුදු දෙකේම 8 ගෙවුවා. ඊට කලින් අවුරුදු වල සාමාන්‍යයෙන් 10 12 වගේ ගෙවුවා. මොකද මේ ප්‍රොෆිට් ටිකක් හොඳ හින්දා. ඉතින් ඒ වගේ මේගොල්ලෝ ප්‍රොෆිට් එක වැඩි වෙන උගලන්ට දෙන ඩිවිඩන්ඩ් එකත් වැඩි කරනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේ පැත්තෙන් බැලුවත් හොඳ කම්පැනි එකක් අපිට ඉන්වෙස්ට් කරන්න බලන්න. ඒ වගේම මේක ඇත්තටම මේ හොඳ නමගිය බ්‍රෑන්ඩ් කරන කම්පැනියක්. සංක්වික් වගේ ප්‍රොඩක්ට් මේගොල්ලෝ තමයි කරන්නේ. ඊට අමතරව මේගොල්ලෝ මම කිව්වා වගේ අර කැලණි වැලි කැනරීස් එකත් මේගොල්ලෝ එක්ව කරලා තිනවා. එතකොට ඒක ඔයා දන්නවා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් රේන්ජ් එක ලොකු රේන්ජ් එකක් තියෙනවා. සාමාන්‍ය ජෑම් සෝස් වගේ ඉඳලා ලොකු රේන්ජ් එකක් කරන කම්පැනියක්. ඒතර ඒකත් මේ කම්පැනි යටතේ තමයි තියෙන්නේ. ඉතින් එහෙම බැලුවත් මේක ඇත්තටම හොඳ ඉදිරියක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කම්පැනියක්. ඉතින් ඔයාලත් බලලා ඔයාලගේ මේක ගැන තව ටිකක් සර්ච් කරලා ෆයිනෑන්ෂල් රිපෝට් එහෙමත් පස්සට බාපුව බලලා මේ වගේ කම්පැනියක් පික් කරන්න ඔයාලට තීරණය කරන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.
ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්න. සුබ දවසක්. ජය වේවා.